මේ දිනවල ලෝකයේම අවධානය පාපන්දු ලෝක කුසලානය වෙත යොමු වී තිබෙනවා. ඉතින් මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් 32 දෙනාගේ වටේ තීරණාත්මක තරඟයක් අද්දිනේදී පැවැත්වුණා. ඒ පෘතුගාල පාපන්දු කණ්ඩායම හා ක්‍රොේෂියා පාපන්දු කණ්ඩායම අතරයි. ඉතින් මේ තරඟය තියුණු තරඟයකින් අනතුරුව ගෝල දෙකට එකක් ලෙස ජය ගන්නට සමත් වුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල පාපන්දු කණ්ඩායමයි. ඉතින් මේ සුපිරි ජයග්‍රහණය පසුගිය වසරේ අදිවැනි දවසක හදිසිරි අනතුරකින් මෙලොව හැරගිය පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක දියෝගෝ ජොටා වෙනුවෙන් පිරිනමන්නට පෘතුගාල පාපන්දු කණ්ඩායම කටයුතු කර තිබුණා. එහිදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් දියෝගෝ ජොටාගේ අංක 21 දරන ජර්සිය පැළඳ ඔහු වෙනුවෙන් මෙම ජයග්‍රහණයේ සතුට පුද කරන ආකාරය දක්නට ලැබුණා. ඉතින් ඒ මොහොතේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතාම සංවේදී වුණා. ඉතින් තරගයට පෙරත් පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහන් කර තිබුණේද පෘතුගාලය වෙනුවෙන් හා දියෝගෝ ජොටා වෙනුවෙන් මෙම තරගය අනිවාර්යෙන් ජයගත යුතු බවයි. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණය කරමින් මෙලොව හැරගිය තම කණ්ඩායමේ සහෝදර සටන් සගයා වෙනුවෙන් ඒකල උපහාරය ලෝකෙම පාපන්දු රසිකයන්ගේ හදවත් සංවේදී කරා. ඉතින් ක්‍රීඩාවේ තිබෙන සහෝදරත්වය පෘතුගාල පාපන්දු කණ්ඩායම අද දවසේදී මෙලෙසින් මුල් ලෝකයටම පෙන්නුම් කළා.